මොකද්ද? එළිය ලයිට් එක වැහිලා. කවුද දාලා දෙන්නේ? ආ? කවුද දාලා දෙන්නේ? ඔයාලේ? නෑ මං කොහෙද මං දන්නේ නෑ. නෑ ස්විච් එක වැටෙන්න නැති නිකම්ම. සජිත්ද දන්නේ? සජිත් නේ හිටියේ. ඉන්න ඇතුලේ ඉන්න. මං නැගි කියලා. ඈ? මං සෝකෙට බුදියේ. සජිත් සජිත් දාලා තියෙන කියලා කියනවද කියලා? කට්ටිය බුදියේ. දැන් කොහෙද යන්නේ? අනේ ඉන්න බෑන්ද ඇති. ඇඟේ හේතුවා. ඔව්. මාමයිත් එක කදාගත්තා බිව්වා. උරුසන් කිව්වා ආගමේ ඇටියට. උයලා තියෙන්නේ. කාටවත් චර්දරයක් කිරියරියක් නැහැ. අර ගිහින් ඉතින් ඉදලා ටිකක් කරන්න ඕන නැගිද. අර කොල්ලා එනවා නුගේ පිටදී අපේ ගෙදර. ගියාසේ ඉන්න බෑ දාඩිය දාන්න ඕයි මගුලේ. මිදියම ගන්න. රස්නේනේ. මිදියම ගත්තා. කොහෙම? දැන් ඉතින් ගිහිල්ලා සජිත්ගේ කේලම කියනවා. ඈ? සජිත්ගේ කේලම කියනවද ඇහුවා? සජිත්ගේ කේලම කියනවද ඇහුවා? කියලා. ඔව්. ලයිට් එක දාපේ. කියයිද දන්නේ. මං කතා කරන්නේ වාග්යුත් නෑ. කතා කරන්නේ. බුද්ධිගත්තේ නෑ. නිදාගත්ත ටිකක් දැන් නාන්න ඕනේ. මං හුන්න නානවා කියලා මම සැරයක් කතා නෑ කරා. නාන්න. මගේ ලස්සන ලොකු ගියක් තිබුණේ හවත්තේ. එහෙමද? නෑ. අර වීදුරු ගහලා තියෙනෙත් මගේ කොල්ල ගහපුවානේ. ආ එහෙම? මුණුබුරු වල විනාශ කෙරුවා ඔක්කොම. විනාශ කරා. බැංකුවට සල්ලි ගත්තා බැංකුවට සල්ලි බඳින්න. ගේ ගත්තු මිනිහා ගේ කැඩුවා ඊළම ගත්තු මිනිහා. දුකේ බෑ ගේ බුළු දාලා ලස්සන ගේ. ඕනේ. කරන්න දෙයක් නෑ. බැන්න වැඩකුත් නෑ. ඔව් ඉතින් ඔව් කොහොමද නොලැබීමනේ. නොලැබීම. ඒ වගේ ඉදමක්. ඕනේ. ඒක ළමයි ඔක්කොටම දුන්නා. මම හිතන්නේ මම දුන්නා. මම නිදහස්. මේ දුර දුන්න පාරයිනේ කොළොම් පාරයි. බලන්න අය. එහෙනම් පරිස්සමෙන් යන්න. පරිස්සමෙන් යන්න කිව්වා. එහෙනම් බුත්සරණයි. එහෙනම් තමයි නේද? එනවා පපාමාර. ඈ? පපාමාරට එනවා කිව්වා. පාමාට එනකෝ. ඔව් යහන්ද. එහෙනම් බයි. බයි කියන්නේ බයි. අත්තම්මා. මේ මම කකුලේ ගල් කැල්ලක් වගේ තියෙන එක දිදෙනවනේ. ඈ? ඔව්. අත්තම්මා. බයි කියන්නේ මේකට. බයි. මෙහෙම කරන්න. ඉන්නේ. බයි. දැන් යන්න පුළුවන් නැවිදලා යනවද? ඔව්. ඉතින් බෑනේ ගෙට වෙලා ඉන්න පුළුවන්ද කතා කරන්න කෙනෙක් නෑ. මට ඉතින් ඔක්කොම අලු පුතාල නැති වෙච්ච ඒවා මතක් වෙනවා. ඕක කර ඉන්න පුළුවන් ඈ. ඊට වඩා හොඳ අරහෙට ගිහලා කතා කරගෙන ඉන්න එක දැන් දෙයක්. කිව්වකින් කාය කටයක් අයිය ගහලා. ඉනා වෙලා කතා කළාම පාළු ඇරෙනවා. ඒකයි යන්නේ නැහැ. සජිත්ගේ කේලම කියනවද? අනේ මම උදේට හදලා දෙන්න ඒකට. ඈ? ඔලු හා. බලන්න ගෙනෙන්නේ නැහැ නේ. බලා ගන්න හදිසියට නැහැ නේ. මම යන්න. එන පරිස්සමයක්. මේ වගේ මහින්දගේ බයික් දෙන්නේ. එහෙමද? මම එක්කේ මහින්දගේ කියන්නේ. ඊයේ පෙරේද ඇවිල්ලා ගියා කප්ලරි දෙන්නේ. ඔව් නේ. හිමීට යන්න වැටේවා. හිමීට යන්න කිව්ව වැටේවා. මට තුසනානේ. ඔව් ඔව් වැටුනොත් උස්සනවා. අම්මා වගේ නේ. ඔව්. ඌ අප්පා අද කපුල් දෙන්නවද? හිතනවනේ.